අපි අද කතා කරනවා පුරාණ කාලේ යකඩ නිස්සාරණය කරේ කොහොමද කියලා. තේරුණාද? එතකොට අපේ මුතුන් මිත්තෝ කොහොමද යකඩ නිස්සාරණය කරේ නේද? දැන් ඌව පළාත බෙරගලින් සොයාගෙන තියෙනවා ක්‍රිස්තු වර්ෂ 2400ක ක්‍රිස්තු වර්ෂ නෙමෙයි ක්‍රිස්තු පූර්ව 2400කට ඉහතදී සොහොන් කැබක යබොර කැබැල්ලා නේ. එතකොට මේක තමයි අපිට පොඩි සාක්ෂියක් අපිට එන්නේ. එතකොට යකඩ නිස්සාරණයේදී වටහා ගැනීමට ප්‍රධාන අවස්ථා දෙකක් අපිට හම්බ වෙනවා. එකක් තමයි ඔයි සබරගමු පළාතට අයත් බලන්ගොඩ හරි සමනල වැව ප්‍රදේශයේ යකඩ නිස්සාරණය කරලා තියෙනවා නේද? එතකොට මධ්‍යම පළාතට අයත් සීගිරිය නුදුරු අලකොල වැව දෙහිගහ ඇලකන්ද ප්‍රදේශයේ යකඩ නිස්සාරණය කරලා තියෙනවා. එතකොට දැන් යකඩ නිස්සාරණයේදී පුතේ උෂ්ණත්වයක් අවශ්‍යයි. කොච්චර විතර උෂ්ණත්වයක් ඕනද? සෙල්සියස් අංශක 1538ක උෂ්ණත්වයක් යකඩ නිස්සාරණයේදී අවශ්‍යයි. අපේ කට්ටිය එහෙම උෂ්ණත්වයකින් යකඩ නිස්සාරණය කරාද? අපි බලමු නේ. එතකොට මේ යකඩ සමනල වැව ගැන අපිට කතා කරනකොට ක්‍රිස්තු පූර්ව තෙවන සියවස ගැන අපිට කතා කරනවා. එතකොට විශේෂයෙන්ම අර අහගන්නකෝ කන්දක තමයි මේ යකඩ නිස්සාරණය කරලා තියෙන්නේ. එතකොට ඔරුවක් හදලා හරි ඒ ඔරුවේ තමයි යකඩ නිස්සාරණය කරලා තියෙන්නේ. එතකොට ඒ ඔරුවට දාලා පත්තු කරන්න විශේෂයෙන්ම ওই යකඩ තියෙනවා පුතේ ওই ගිනිගල් වගේ දේවල්. හරි ඒක තමයි පත්තු කරන්න යකඩ මරන්. හරිද? යකඩ මරන් භාවිත